ඒක වහන්සේ කිව්වා වගේනේ. ඒක හරියටම දැනගත්තාම කරන්න බැරි තාක්ෂණයකුත් නැහැ. ඔව් දැන් මම අද සම්බන්ධ වෙලා ඉන්නවා විශේෂ ස්වාමීන් වහන්සේ නමක් සමග අපි මේ අන්රිලෙන්ඩ් නැත්නම් නැවතීම දෙසට කියන මේ channel එක හරහා විද්‍යාව ඒ වගේම එතනින් හරියම තාක්ෂණය ඒ වගේම හිතන ආකාරය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හිතන ආකාරය අතිශයින්ම වැදගත් වෙනවා තාක්ෂණය සහ තාක්ෂණයේ භාවිතය සිද්ධ කරන්න පුළුවන් වෙන්න. ඉතින් මා සමග සම්බන්ධ වෙනවා අති විශේෂ ස්වාමීන් වහන්සේ නමක්. මම දැකපු ප්‍රඥාවන්තී නිතාම ඉහළ ස්වාමීන් වහන්සේ නමක් කියලා මට කියන්න පුළුවන්. ඒ තමයි අපේ රතුපස්කඩේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ. ඉතින් මම හිතුවා අද මේ උන්වහන්සේ සමග තාක්ෂණය සම්බන්ධව විද්‍යාව සම්බන්ධව තාක්ෂණය සම්බන්ධව සහ ඒ ස්වභාවය සමග තාක්ෂණය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන යම් කතිකාවතක් පොඩ්ඩක් ගොඩනගන්න. ඉතින් මේක ආරම්භයක් විදිහට අපි ගන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි හමුදුනේ මේ අපි ඉතින් බොහොම නිදහසේ තමයි මේ සාකච්ඡා කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ තාක්ෂණය ගැන අපි කතා කළොත් තාක්ෂණය කුමක් සඳහාද? නැත්නම් තාක්ෂණය භාවිතයේ අරමුණ කුමක්ද කියන තැන ඉඳන් අපිට කතා කරන්න පුළුවන්. ඔබ වහන්සේගේ අදහස මම දැනගන්න කැමතියි. තාක්ෂණය. දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් සාමාන්‍යයෙන් ගත්තම අද අපි තාක්ෂණය කතා කරන්නේ විද්‍යාවත් එක්කනේ. අර විද්‍යාවත් එක්ක තාක්ෂණය කතා කරගෙන යනකොට අපි තාක්ෂණය විද්‍යාව කියන හැම පැතිකඩක්ම බැලුවම ලෝකේ දැනට හදාගන්නේ පරමාණු අරගෙන. පරමාණුවනේ අරන් තියෙන. අපි පරමාණුව පිළිබඳව ගත්තට පස්සේ දැන් අපි හිතුවක මෙහෙම. දැන් අපි ආලෝකයක් ගත්තත් පරමාණුවක්නේ අන්තිමට. එකම පරමාණුවක් විදිහට විද්‍යාවේ කතා කරන්නේ. අංශු විදිහට. අංශු. ඒ වුණාට දැන් අපි හිතමුකෝ අංශුවක් විදිහට වැඩ කරනවා තමයි තාප වේලාවක අංශුවක් වෙන්නේ නෑ තරංගයක් විදිහට තරංගයක් වෙයි. එතකොට දැන් තරංගයක් කියලා කියන්නේ විසිරිච්ච ස්වභාවයක්නේ. ඉතින් දැන් ගලන් යනවා කියන්නේ විසිරලානේ. හැබැයි දැන් අපි අංශුවක් කියනකොට එකතු වෙලා. ඒතකොට දැන් ඔය විද්‍යාව පැත්තෙන් ගත්තත් හිතේ පැත්තෙන් ගත්තත් අපි බලමු පරමාණුව හිතයි කියන ටිකක් ඉස්සෙල්ලා බලමුකෝ තාක්ෂණය කතා කරන්න ගන්න. දැන් අපි පරමාණුව හරි අංශුව හරි තරංගය හරි දැන් අපි නිරීක්ෂණය කරනවා කියන්නකෝ. එතකොට දැන් නිරීක්ෂණය කරනකොට නිරීක්ෂණය ඇතුලේ ඒක අංශුවක් වෙනවා. නිරීක්ෂණය නැත්තම් තරංගය කියනවා. එතකොට දැන් අපි හිතන්නකෝ නිරීක්ෂණය නැතුව තරංගයක් කියලා කියන්නේ කොහොමද? දැන් හිත ගත්තත් හිතේ විසිරුණු ස්වභාවය හරියට තරංගයක් වගේ. දැන් අපි හිතමුකෝ දැන් මේ ආලෝකය කියලා. එතකොට දැන් ආලෝකයේ සාමාන්‍ය මේ ලයිට් එක ගහුවම විසිරලානේ තියෙන්නේ. එතකොට මේ විසිරිච්ච ස්වභාවය ඇතුලේ අපිට දුරට මේ ලයිට් එක අල්ලලා දුර දෙයක් අරමුණු කරන්න බෑනේ. හිතත් විසිරිලා තියෙද්දි එක එක විදියට හිතෙනවා. දැන් හිතන්නකෝ අපි මෙතන ඉන්නවා කියලා. දැන් මෙතන අපි පේනවා කියලා හිතාන හිටියට දැන් මෙන්න මේ මල් පෝච්චිය හරි මොකක් හරි සෝපාව හරි කියලා බලනකොට තමයි අපිට ඒක අංශුවක් විදිහට දෙයක් විදිහට පේන්න බෑ. එතකන් විසිරිච්ච ස්වභාවය තුළ හිත විසිරලා තියෙනවා. එහෙනම් ඇත්තටම අපි මේක ඇතුලේ අංශුවක් තියෙනවා පරමාණුවක් තියෙනවා කියලා කතා කරාට ඇත්තටම බැලුවම බලනකොට තමයි තියෙන බව පේන්නේ. එතකන් තියෙනවා කියලා හිතන් ඉඳලා තියෙන විසිරිලා මේ අහවල් තැනකින්නේ අහවල් දේවල් තියෙනවා කියලා. හැබැයි අරමුණු කළාම පේනවා. දැන් ඒතකොට හිතන්නකෝ ආලෝකයේ විසිරලා තියෙනවට වඩා ආලෝකයක් අපි එකතු කළොත් මොකද වෙන්නේ? එකතු කරලා ගැහුවොත් දුර වදිනවද නැද්ද? අර ලේසර්ස් ටාගට් කරලා ගන්න. ලේසර්ස් කියන කෙස් එක එකව ගොල්ල
තාක්ෂණය අන්තිමට ඉතින් තාක්ෂණය කියලා කියන්නේ හිතේ වැඩ කරන ස්වභාවයම තමයි. දැන් අපි හිතමුකෝ හිතේ ශක්තිය වැඩි කරන්න ඒ කියන්නේ හිත විසිරිච්ච ස්වභාවය අයින් කරලා අරමුණක් කරගන්නේ සමාධිමත් කරලා එක තැනකට ફોකස් කරලානේ. හරි. ඒකේ උපරිම ස්වභාවය හිත දියුණු කරනවා කියලා කියන්නේ අපි ධ්‍යාන මට්ටමට. එතකොට ඒක අන්තිමට දැන් අපි හිතමුකෝ අංශුවක් ගත්තා පරමාණුවක් කියලා ගත්තත් ඕකේ වැඩිපුර තියෙන හිස් ස්වභාවයක් බලන්න. ඒ ස්වභාවය ඇතුලේ නේ වැඩ කිරීම තියෙන්නේ. එතකොට අපි ඒක ඇතුලේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා ගත්තොත් අපි ඒක ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන කියලා හරි ගන්නවනේ අන්තිමට නෝ. හරි ඒ වගේ මට කියන්න තියෙන දේ තමයි අපි දැන් හිතන් ඉන්නවා ලෝකෙ කියන එක මේ සියල්ල තියෙනවා කියලා. හැබැයි බලනකොට තමයි තියෙනවා කියලා දැනගන්න වෙන්නේ. නොබලන තාක්කල් නෑ දැනගන්න හම්බෙන්නේ. ඔව් දැන් මේ වෙලාව නිකන් මේ හිතන්නකෝ. දැන් අපිට දැන් අරමුණු කරන්න කිව්වොත් එහෙමද අත. ඔය කියනකම් අපිට අරමුණු කරනකම් අත ගැන කතාවක් නෑනේ. ඒතර අරමුණු කරන වෙලාවෙදී තමයි අත කියලා දැනගන්නේ. එහෙනම් දැන් අපි විද්‍යාව කියලා ධර්මයේ කියලා තාක්ෂණය කියලා බලමු අමුතු කතාවක් නෑ. හිතේ කතාවක් තියෙනවා. ඒකට දැන් අපිට හිතෙන්න පුළුවන් මේ ලෝකේ දේවල් අනාදිමත් කාලෙක ඉඳලා තිබුණා කියලා. හැබැයි දැන් අපි දියුණු කරපු මොකක් හරි උපකරණයක් එකතු කරලා බැලුවත් පරමාණුව කියලා එකම විදිහට තියෙන එක දිගට තියෙන දෙයක් හොයන්න නෑ. ඒකත් වෙනස් වෙනවා නැසන කියලා. වෙනස් වෙලා අලුතෙන් හැදෙනවා. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ වෙනස් වෙලා අලුතෙන් හැදුනේ එකම දේද කියලා. අපි හිතන්නේ එකම දේ වෙනස් වෙනවා කියලානේ. හැබැයි දැන් බලන විදිහට වෙනස් වෙනවා නම් බලන්න අනුවත් වෙනසක් තියෙනවා. බලන්න අනුවත් වෙනසක් තියෙනවා. ඒකෝ දැන් අපි කල්පනා කරන්න ඕනේ එහෙමනම් ලෝකෙ කියන එක සම්පූර්ණයෙන්ම කවුරු කොයි විදිහට මොන විදිහට දෙයක් කියන්න ගියත් යම් කිසි දෙයක් අපි හිතමුක අර්ථකථනය කරනවා මේක මෙහෙමයි කියලා. හැබැයි අර්ථකථනය කරන්නේ හිතින්ම තමයි. වෙන කරන්න දෙයක් නැහැ. ඒතකොට මේක අපි හිතමුක අර කිව්වේ ලේසර් එකක් හදනවා කියලා. එතකොට ආලෝකය එකතු කරලා ලේසර් එකක් හදනවා කියන තැනට එනකන් ඒ ගොඩනැගීම කරන්නේ හිත මූලික කරගෙනනේ. වෙන ක්‍රමයක් නැහැ. ඒතකොට දැන් අපි හිතමුකෝ දැන් මේ අත උස්සනවා කියලා දැන් මේක වැඩ කරන්න අනිවාර්යයෙන්ම හිතට බලයක් දෙන්න එපා. ඒතකොට හිතේ බලය නැතුව අත උස්සන්න බෑ. දැන් අපි හිතමුකෝ පැරලයිස් වෙනවා කියලා කවුරු හරි. පැරලයිස් වුණාට පස්සේ එයාට හිතේ බලය දෙන්න බෑ. දැන් මොලේ ක්‍රියාකාරීත්වය නැති නිසා. ඒතකොට එක තැනට වැටිලා ඉන්නවා. එතකොට හිතේ බලය නැත්තම් අපිට කියන්න බෑ නිස්නායුව දිගේ මෙහෙම ගිහිල්ලා පණිවිඩේ ගියා මොකක් හරි කතාවක්. ඒතකොට ඇත්තටම අත උස්සන්න ඕනේ කියපු හිත දිව්වේ නෑ නිස්නායුව. හිතට දුවන්න බෑ. ඒතකොට සිග්නල් එකක් නේ දුක් සිග්නල් එක. එහෙනම් දැන් මුළු ලෝකෙම තාක්ෂණය කියලා සියල්ල කරන්නේ සිග්නල් එකක් හරහා. එහෙනම් හිතේ ක්‍රියාකාරීත්වයම තමයි එහෙනම් අපි තාක්ෂණික විදිහට එළිය දකින්නේ. ඒතකොට අපිට හිතෙනවා මේක එළිය වෙන එකක් කියලා තමයි අපි හිතන්නේ. හැබැයි එළිය වෙන එකක් කියලා හිතන්නේ. ඔව් හිතන්නේ. අන්තිමට හිතාගෙන ඉන්නේ. එතකොට නෑ එළිය වෙනවාමයි කියලා මොකද්ද තියෙන්නේ අන්තිමට බැලුවා. එළිය හිතාගෙන වෙන්නේ. ඒතකොට දැන් කවුරු හරි කිව්වොත් එimhe නෑ එළිය වෙනවාමයි එහෙම එකක්. එතකොට එළිය වෙනවමයි කියලා ආයෙත් හිතන එකක්ද නැද්ද තියෙන්නේ අන්තිමට කියලා යනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ හිත වැඩ කරන විදිහ තමයි අපි එළිය විදිහට දකින්නේ. එතකොට හිතේ විසිරිච්ච ස්වභාවය තමයි අපි තරංගයක් විදිහට දකින්නේ. හිතේ සමාධිගත කරගත්ත අරමුණු කරන ස්වභාවය තමයි අපි එහෙනම් අංශුවක් විදිහට දකින්නේ. දෙයක් විදිහට දකින්නේ.
දැන් අපි මේ විසිරිච්ච ස්වභාවය මෙතන ඉන්නකන් දෙයක් නෑනේ. දෙයක් නෑ. එතකොට ඒක නිකන් තරංගයක් වගේනේ. හැබැයි එතකොට යමකට අරමුණු කරපුවම අංශුවක් වෙනවද නැද්ද? දෙයක් වෙනවද නැද්ද? ඒ දේ අඳුනා ගැනීමක් වෙලා අඳුනාගත්ත දේ තියෙන බවක් තියෙන බවට එනවා. ඉතින් අර දැන් අපි ඔය අර ආලෝක යවල බලපු පරිේෂණයත් ඕකම තමයි වෙන මොකුත් බලලා නෑ. මේ ආලෝකයක් කියලා දැනගත්තෙත් අංශුවක් කියලා දැනගත්තෙත් එහෙම නැත්නම් තරංගයක් අංශුවක් විදිහට දැනගත්තේ හිතේ වෙන කොහෙන්වත් දැනගත්තේ නෑ. නිරීක්ෂණයක් මත. නිරීක්ෂණයක් ඕනේ නම් නිරීක්ෂකයා නැතුව අපිට කිසි දෙයක් දැනගන්න. දැන් නිරීක්ෂණයක් නැති තැන තාක්ෂණයක් නෑ. තාක්ෂණය හැදෙන්නෙම නිරීක්ෂකේ කරානේ. නිරීක්ෂකේ කරා හැර තාක්ෂණයක් ගැන කතා කරන්න බෑනේ. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතන්නකෝ. ස්වභාවිකව වෙනවා කියලා කවුරු හරි කියනවා වතුර පාරක් ගලන් උඩින් ඉඳලා බිමට වැටෙනවා කියලා. ඒ කියන්නේ නිරීක්ෂකයා. නිරීක්ෂණය කරන තුරු ස්වභාවිකත්වයක් කියලා එකක් හම් වෙන විදියකුත් නෑ. එතකොට ස්වභාවිකත්වය කියලා කියන්නම ස්වභාවිකත්වයනේ තමන්ගේ භාවිතය අනුව තමයි තමන්ගේ නිරීක්ෂණය අනුව තමයි ස්වභාවිකත්වය ගැන කතා කරන්නේ. එහෙනම් අපි මුළු ලෝකෙම තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරන හැමතැනටම ගිහිල්ලා බැලුවත් හිතේ ස්වභාවයෙන් තොරව, ඒ කියන්නේ නිරීක්ෂකයාගේ ස්වභාවයෙන් තොරව තාක්ෂණයක් ගැන කතාවක් නැහැ ලෝකෙ. එහෙනම් අර දැන් ධර්මයේ තුල ගත්තට පස්සේ අපිට හිතෙන්න පුළුවන් මේක ආගමික කෝණයක් කියලා නෑ. ඒතර ධර්මයේ තුල කතා කරන්නේ විද්‍යාව. ඒතර විද්‍යාව කියන්නේ දැන් අවිද්‍යාවයි විද්‍යාවයි. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ සත්‍ය දන්නේ නැතිව අතපත ගන්න එක. ඒ කියන්නේ විදිය දන්නේ. විදිය දාසින ක්‍රමය දන්නේ. දැන් අපි ක්‍රමය දන්නවා නම් පරීක්ෂණ ඕනේ. ඒතර පරීක්ෂණයක් සිද්ධ කරන්නෙම විදිය දන්නේ නැති එක හඳුනා ගන්න. හැබැයි ඒක පරීක්ෂණයේ ඇතුලේ අපි නිරීක්ෂණය කළ නිගමනයකට ආවට ඒ නිගමනය අද නිගමනයේ හෙට වෙනස් වෙනවා. එහෙම වෙනවනේ හැමෝටම. මේ දැන් පරීක්ෂණවලදී උපකල්පනයක් කල්පිතයක් මතනේ පරීක්ෂණයක් නිර්මාණය කරන ඩිසයින් කරනකොට ඒ ඩිසයින් එකේ සීමාව ඇතුලේ තමයි කොහොම පරීක්ෂණය කරන්න වෙන්නේ. ඒකෙන් ලැබෙන නිරීක්ෂණවලින් නිගමනයන එක අනිවාර්යෙන් පස්සේ කාලකදී නිරීක්ෂණ අර පරීක්ෂණයම වෙනස් වෙලා නිරීක්ෂණත් වෙනස් වෙලා නිගමනයත් වෙනස් වෙනවා. හැබැයි අන්තිමට බැලුවොත් අය පරීක්ෂණය කළෙත් නිරීක්ෂණය කළෙත් නිගමනයට බැස්සෙත් හිතෙන් පරීක්ෂණයක් අන්තිමට බැලුවට පස්සේ නිරීක්ෂණයක්මයි. පරීක්ෂණයක් කියලා අපි නම් කළාට අන්තිමට බැලුවම නිගමනයත් පරීක්ෂණයත් නිරීක්ෂණයක් කියලා තියෙනවා. තුනම නිරීක්ෂණ. ඒ කියන්නේ දැන් අපිට හොයාගන්න බැරි දැන් බලනකොට නම් වෙනස් වෙන්නේ. බලනකොට නම් අංශුවක් විදිහට හැඩගැහෙන්නේ. එතකම් තරංගයක් කියලා කියන්නේ විසිරිච්ච ස්වභාවයක්. හැඩයක් නෙවෙයි විවිධ විදිහේ විසිරීමක් කියලා කියන්නේ වෙරු. ඒතර නානාත්ථ සංඥා කියලා අපි ධර්මයේ කියනවා. හැබැයි ඒක එකම අරමුණකට ගත්තම ඒක ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වෙනවා කියන්නේ ඒක අග්‍ර වෙනවා කියන එක. ඒතර අපි සමාධිය කියලා කියන්නේ යමක් අග්‍රචරණය. ඒතර තාක්ෂණය කියලා කියන්නේත් ඒකම තමයි එක්කව කරලා අග්‍ර කරගන්නවා. ඒක තාක්ෂණය වෙනවා. එතකොට අපිට හිතෙනවා ඒ තාක්ෂණීය කියන එක එළියේ සිද්ධ වෙනවා කියන එක. එළියේ භෞතිකත්වයෙන් සිද්ධ වෙනවා කියන එක. හැබැයි අන්තිමට ගිහිල්ලා බලුවම භෞතිකත්වයේ නතර වෙන්නෙත් නිරීක්ෂකයා මත පදනම් වෙලා. ඒ කියන්නේ භෞතික තාක්ෂණික කිසිම මෙවලමක් නිරීක්ෂකයෙකුගෙන් තොරව ක්‍රියාත්මක වීමක් නැහැ. පණ ගැනීමක් නැහැ. ඒක අර හොඳට තේරෙනවා වගේ අර මේ ඔය දැන් AI එහෙම ආපු කාලේ දැන් මුල්ම දවස්වල chat GPT එහෙම එනවා. ඒවලදී ඔය සමහරලාට මේ මට මතකයි මම ඔය poems එහෙම හදන්න කියලා දෙනවා. කියන්නේ කවියක් ලියන්න. එතන poem එක හැදුවාම දැන් ඒක කියවනකොට අපිට හිතෙනවා දැන් මෙයා හිතලාද මේක කියන්නේ කියලා. එවනට දැන් එයා කියලා කියන්න කෙනෙක් හිටියේ නැහැ නේ. AI එක ඇතුලේ data ටික ක්‍රියාත්මක වෙනවා. දඩිකනේ කෙනෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සේ අපිම හිතනවා මේ poem එක මේ හිතලාද ලියලා තියෙන්නේ.
මේක මේ අපිටත් හිතා ගන්න බැරි විදිහට ලියලා නේද? එහෙම කියලා අපිම හිතනවා. එහෙම හිත තමයි අර AI එකත් මේ කැලිබ්‍රේට් කරනවා කියලා කියන්නේ මේ අර කියන්නේ AI එකත් ඒ මිනිස්සෙක් විදිහට හිතනවා කියලා හිතෙන්න හදන්නේ. ඉතින් ඒක නිරීක්ෂණය හරහාමනේ කරන්නේ. අන්තිමට දැන් අපිට හිතුණාට අපි හිතලා කරනවා කියලා. හිතන බව දන්නේ. එහෙනම් දැන් මේ වෙලාවේ හිතලා කතා කරනවා කියලා හිතාගෙන හිටියට මේ කතාව එළියට යනකම් කතාවක් බව දන්නේ නැහැ. හිතෙන එක හිතෙනකම් හිතෙනවා කියලා දන්නේ. ඒකට හැම වෙලාවක්ම අලුත් එකක්. හැබැයි අපි මෙහෙම කල්පනා කළොත් අපිට හිතෙන්නේ මීට පෙර තප්පරේ ඉඳලා මේ තප්පරේට හිතාගෙන ආවා කියලා. මේ තප්පරේ ඉඳලා ඊළඟ තප්පරේට ඊළඟ මොහොතට හිතාගෙන යනවා කියලා. ඒ කියන්නේ අතීතයෙන් හිතාගෙන ආපු එක වර්තමානයට ඇවිල්ලා අනාගතය දක්වා යන ඒකාකාරී ක්‍රියාකාරීත්වයක් වගේ. දිගටම ගලනවා කියලා ගලනවා. හැබැයි දැන් අපි දැන් නවීන තාක්ෂණය කියන නිරීක්ෂණය කරලා බැලුවත් එක දිගට ගැලීමක් නෙවෙයි. එකක්වත් එක දිගට ගලන එක හොයාගන්න බෑ. අනිවාර්යයෙන්ම කැඩි කැඩීමයි. නිසා එක දිගට ගැලීමක් නෑ හොයන්න. එහෙනම් අපි මේ මෙතනදී මේ ලෝකයේ ඇතුළේ එක දිගට පැවැත්මක් ගැන කතා කරනවා. හැබැයි එක දිගට පැවැත්මක් කිසිම විදිහකින් හොයාගන්න බෑ. එහෙනම් දැන් අපි අතීතයක ඉඳලා ආවා කියන මානසික ගොඩනගාගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ පැන නැගගත්ත නිකන් අපි නිකන් ඩේටා එකක් එන්ටර් කරගෙන තියනවා වගේ අතීතයේ ඉඳලා ආවා කියනවා. ඒතකොට ඒක මත පදනම් වෙලා තමයි අනාගතයට යනවා කියන කතාවත් එක්ක තමයි වර්තමානය හදන්නේ. ඒතර දැන් කාගෙන් හරි යවුවොත් එහෙම වර්තමානයේ ගැන කාලය ගැන අපිට දෙන්න කියලා අර්ථකථනයක්. ලෝකේ කාටද දෙන්න පුළුවන් කාලයට අර්ථකථනයක්. කාලේ අර්ථ දක්වන්න බෑ. කොහොමද අර්ථ දක්වන්නේ? කාට හරි කියන්න පුළුවන් තප්පර දෙකක්. අතර කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් මිලි තප්පර දෙකක්. තව කෙනෙකුට නැනෝ තප්පර දෙකක්. තව කඩලා කොයි විදිහට අර්ථකථනය කළත් කාලය කියන අනන්තයක්. ඒක දැන් දිගටම ලේස වෙලක් තියෙන හැමදුන්නේ femtosecond attosecond එහෙම කිව්වේ දැන් 10 වෙන 18 බල කියන්නේ තප්පරයකින් බිලියනයකින් බිලියන එකට attosecond කියනවා. එතකොට දැන් ඒ මට්ටමට පල්ස් හදාගෙන තියෙනවා. ඒක සංකල්පයක් අන්තිමට. ඒ කියන්නේ තප්පරේ කියන එක මත ඒ සංකල්පේ මත පිහිටලා හදාගත්ත තව සංකල්පයක්. කියන්නේ කාලය එතන ගත්ත කාලය අදහසක්ම විතරයි. එහෙනම් කාලය කියන්නේ අදහසක් න සංකල්පයක් න. එතකොට කල්පිතයක් වගේ නේ හරිද? එතකොට කාලේ කල්පිතයක් නම් කල්පිතයක් ඇතුලේ සිද්ධියක් කදාකරොත් මොකද්ද වෙන්නේ? දැන් මේ සිද්ධියක් වෙනවා කියලා අපි කියනවනේ. දෙයක් වෙනවා, ක්‍රියාකාරීත්වයක් වෙනවා. එතකොට මේ ක්‍රියාකාරීත්වයේ උනේ කල්පිතයක් තුල නේ බලන් යනවා. එතකොට කල්පිතයක් තුල නම් කුමන තැනකද කියලා කියන්න බෑ මේක. වඩවන්න බෑ. එහෙනම් එතකොට අපි වෙනව නෙවෙයි. වෙනවා කියලා කල්පිතයක් තියෙනවා. කල්පිතයක් කරගෙන තියෙනවානේ වෙන බවට. එහෙමනම් අපි කොයි විදිහට දැන් දියුණු තාක්ෂණික මෙවලම් උපකරණ ලෝකය තුල නිර්මාණය වෙනවා කියලා හිතුවට අන්තිමට බැලුවම ඒක එහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා අන්තිමට බැලුවම හිතලා තියෙනවා. හිතසිම තමයි වෙනවා. මෙහෙම වෙනවා අර එහෙම වෙනවා කියලා විතරම තමයි. හිතලා තියෙන්නේ. ඒ නිසා මුල්ම තාක්ෂණයේ මොන විද්‍යාව කියලා අපි කතා කළත් විද්‍යාවෙන් කෙරවලත් අන්තිමට බලන් ගියාම නිරීක්ෂකයා මත පදනම් වෙන්නේ. ඒ කියන්නේ හිතීම මත පදනම් වෙච්ච තාක්ෂණය තමයි. තාක්ෂණය වෙනයි ධර්මයේ වෙනයි කියලා විද්‍යාව වෙනයි කියලා කඩන්න බෑ. අපිට හිතෙන්න පුළුවන් විද්‍යාව ධර්මයට ගලපගෙන කතා කරන එක වැරදි කියලා. එහෙම හිතෙන්න පුළුවන්. එතකොට දැන් විද්‍යා චරණ සම්පන්නනේ බුදුහාමුදුරන්ට කිව්වේ. ඒක තමයි හැබෑම විද්‍යාව වෙන්න ඕන.
හරි දැන් අපි මෙතනදී කතා කළාට පස්සේ දැන් නිරීක්ෂකයා මත පදනම් වෙලා අංශු ඔය හැදෙනවනම් අංශුව ගැන කතා අංශුවක් කියන එක ගොඩ නැගෙනවනම් අපි කල්පනා කරන්න ඕන එහෙමනම් මේ කියන්නෙම හිතේ විසිරිච්ච ස්වභාවයේ තියෙනකම් ඒක තරංගයක් වගේ වැඩ කරනවා කොහෙද දැල්ල එනවා ගලනවා කොහෙ කේක හැදෙහෙට කේක විදිහට ගන්න. කියන්නේ බිහිදිලා. ඔව් දැන් මේ වෙලාවේ හිතවිලි පරාසය අපි එකකට අරමුණු කරන්නේ නැතුව ඉන්නකම් කොහේ ගලනවද මොකක් ගලනවද කියලා නිච්චයක් නැහැනේ. එම ආනන්දය ඔය ගලනවා. හැබැයි අරමුණු කරපු ගමන් මොකද්ද වෙන්නේ? ගලන එක නිවේදිත අන්න එක තැනකට එක්ක වෙනවා. එතකොට තමයි මේක ෆෝන් එකක් මේක ඩෙස්ක් එකක් මේක පුටුවක් එළ මේ ඔක්කොම හඳුනගන්නේ. ඔර හැම වෙලේම නිරීක්ෂකයා මත පදනම් වෙලයි අංශුව. එතකොට විද්‍යාවෙත් ඒකම තමයි. එහෙනම් බුදුදහම ඇතුලේ ගත්තොත් එහෙම විඥාන පච්චා නාම රූපං කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ ඇත්තටම නිරීක්ෂකයා හඳුච්ච. නාම රූප කියලා කියන්නේ අංශුව. ඒතර වෙනකොට නාම රූප අංශුව. ඔව්. එතකොට දැන් අපි නාම කියලා කියන්නේම මෙනෙහි කරන ටිකනේ. නිරීක්ෂකයා කරන්නේම මෙනෙහි කරන එකනේ. එතකොට රූපය කියලා කියන අංශුව පැනවීම. එතකොට පනවන්න වෙන්නෙම නිරීක්ෂකයාගේ මෙනෙහි කිරීම මත. එතකොට දැන් නිරීක්ෂකයා කවුද කියලා හොයන්න ගියොත් එහෙම නිරීක්ෂකයා හොයන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පැනවීම තුලම තමයි නිරීක්ෂකයා ඉන්නේ. අපි කල්පනා කරනවා නිරීක්ෂකයෙක් ස්ථිරව කොහේ ඉඳලවත් ඉන්නේ නැහැ. නිරීක්ෂකේ මෙතනින් කොහෙටවත් යන්නේ නැහැ. මොකද දැන් අංශුවක් කියන එක කඩලා බැලුවොත් එහෙම දැන් වේගින් වෙනස් වෙනවානේ. ඒතර ඒ වෙනස් වීම කොහොම වෙනස් වෙනවද කියලා හිතා ගන්න බැහැ. එහෙනම් හිත කොහොම උපදිනවද කියලා හොයන්න ගියොත් කෙරවලක් නැහැ. ඒතර ආරම්භයක් නැහැ. එහෙනම් කොතනද හිත ඉපදුනේ කියලා හොයාගමුකෝ. ඒතර එහෙම ගත්තොත් එහෙම අපි හිතමුකෝ නිරීක්ෂකයාගෙන් තොර හිතක් නැහැ. එතකොට ඒ කියන්නේම අපිට මේ වෙලාවේ නිරීක්ෂණය කරන්න වෙන්නෙම අතීතේ මත පදනම් වෙලා. ඒ කියන්නේ අතීතේ මත පදනම් නොවුනොත් නිරීක්ෂණයක් නෑ. ඒ කියන්නේ අපි හිතමුකෝ නිරීක්ෂකයා කියලා කියන්නේම හිතන එකක් නේ. හිතන බවක් විතරම. මේ මම බලනවා කියලා හිතන එකනේ. එතකොට හිතනකොට මේ අංශුව හැදෙන්නේ. ඒ කියන්නේ මෙනෙහි කිරීම මත පදනම් වෙලා තමයි ලෝකේ ගොඩ නැගෙන්නේ. එනවා අපි කල්පනා කළොත් අතීතේ එකක් උනා කියන පදනම මත ඉඳගෙන තමයි වර්තමානය හදන්නේ. එතකොට අන්තිමට බැලුවොත් වර්තමානයේ කියන කාලය පනවන්න බැරි නිසා වර්තමානය අතීතය වෙනවා. ඊට පස්සේ අනාගතය වර්තමානය වෙනවා. එතකොට අන්තිමට බැලුවම අතීත අනාගත කතාව ගලාගෙන යනවා මිසක් වර්තමානයේ කියන එකේ මධ්‍යයේ පිහිටවනවා මිසක් ප්‍රතිස්ථාපනය වෙනවා මිසක් ගොඩනගෙනවා මිසක්. ඒ කියන්නේ දෙපැත්තක් තිබ්බමනේ මැද. එතකොට දෙපැත්ත මං අහන්නේ දැන් තියෙනවද දෙපැත්ත? අතීතය කියන එක ගෙවිලි වෙන්නේ. එහෙනම් ගෙවිච්ච එකක මතකයක් ආපු නැති එකක උපකල්පනයක්. එහෙනම් අතීතයේ කියන උපකල්පනයත් අනාගතයේ කියන උපකල්පනයත් මත තමයි වර්තමාන නිරීක්ෂකයා බිහි වෙන්නේ. ඒ නිරීක්ෂකයා මත තමයි අපිට දෙයක් අංශුවක් ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් හැම අතීතයක්ම වර්තමානය නා. හැම අනාගතයක්ම වර්තමානය නා. අපි අතීතය කියන තැනට ගිහිල්ලා බැලුවොත් ඒ හැමතැනම තිබිලා තියෙන්නේ අතීත උපකල්පනය අනාගත උපකල්පනය. ඒතර වර්තමාන හිස් වෙලා තියෙන්නේ. එතකොට හිස් බවක් තමයි අර උපකල්පන දෙක මත
පිරුණු දෙයක් කියලා අඳුරගන්න. තේරුණා? ඒ කියන්නේ නිතරම වර්තමානය අතීත අනාගත කියන ලක්ෂ දෙක මත කඳා පවතිනවා. ඒ කියන්නේ දෙපැත්තක් නැත්තම් මැදක් නෑ. එතකොට දෙපැත්ත මොකක්ද කියලා බැලුවොත් එහෙම දෙපැත්ත උපකල්පන දෙකක්. මොකද අනාගතයේ කොතනද කෙරවල අතීතයේ කොතනද කෙරවල කියලා කියන්න බෑ. මොකද අතීතය සම්පූර්ණයෙන්ම ඉවරයි. එතකොට අතීතයට රිවර්ස් කළා කියලා හිතන්නකෝ. අපි දැන් කියනවානේ ටයිම් ට්‍රැවල් එකක් ගැනනේ. එතකොට පිටිපස්සට ගිහින් බලුවොත් ආයෙ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දෙක බලන්න. ඒ වෙලාව ආයෙ උපකල්පන දෙකක් මත. ඔහොම රිවර්ස් කළොත් අතීතයට කවදාවත් යන්න බෑ. අතීතය කියන්නේම ගිහින් බැලුවොත් වර්තමානයක්. එතකොට වර්තමානය කියන්නේම බැලුවම අතීත අනාගත උපකල්පනයක් මත ගොඩනැගුණු දෘෂ්ටියක්. ඒ කියන්නේ දෙපැත්ත උපකල්පන කළාම තමයි මැද පිහිටවන්නේ. එතකොට ඒ මැද පිහිටවීම තමයි අපි ඔය අංශුව කියලා කියන්නේ. මැද පිහිටවීම තමයි අපි නිරීක්ෂකයා කියලා කියන්නේ. එහෙනම් නිරීක්ෂණය මත පදනම් වෙච්ච පිහිටවීම තමයි අපි තාක්ෂණය කියලා කියන්නේ. එහෙනම් අපිට එක දිගට තාක්ෂණික ක්‍රියාකාරකමක් කතා කරන්න බෑ ලෝකෙ කිසිම තැනක. එහෙනම් එක දිගට ගලන තාක්ෂණයක් ලෝකෙ නැහැ. එහෙනම් හිතේ තියෙන ගොඩනැගීමේ ස්වභාවය මත තමයි තාක්ෂණය එළියට එන්නේ. එහෙනම් අලුතෙන් යමක් හොයාගන්නවා කියලා කරන්නේ මොකක්ද? හිතේ යම්කිසි උපකල්පන දෙකක් පිහිටවලා ඒ පිහිටවීම මත යමක් ලකුණු කිරීම. එතකොට ඒක තමයි තාක්ෂණය. ඒ හැර ලෝකේ තාක්ෂණයක් හොයන්න නැහැ. ඉතින් දැන් අපි ඕක ඔය තාක්ෂණික ඒ සම්බන්ධයෙන් හරි පරිේෂණ කරන සියල්ල බැලුවොත් එහෙම අන්තිමට නිරීක්ෂකයා මත රඳා පවතින පරිේෂණයක් නිගමනයක්. ඒතර අන්තිමට බැලුවොත් තියෙන්නේ නිරීක්ෂණයක් විතරයි. දැන් හැමදෙන්නේ දැන් එතන මේ දැන් අපි හිතලම තමයි ඒ කියන්නේ මේ තාක්ෂණය පටන් ගන්නෙ. තාක්ෂණය පටන් ගන්නෙ තාක්ෂණයෙන් නෙමෙයි හිතලා. එතකොට හිතලා ගත්ත එක අනුව තාක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. හිතලා ගත්ත අනුවක්. ඔව්. හිතලා ගත්ත විදිය වෙනස් වෙන්න තාක්ෂණයත් වෙනස් වෙනවා. එකට අනුවනේ. ඔය අනුව කියන වචනේ ඇවිල්ලා තියෙනවා. ඔව්. ඒතර දැන් අපි හිතන්න පුළුවන් අනුව හොයාගත්තේ ළඟදී කියලා නෑ. ඒතර භාෂා එන්ජින් ඇතුළේම අනුව තිබිලා තියෙනවා. ඒක හවුදන්නේ මේ තව මේ අර ඉස්සර තියුණු මේ 5 ශතවර්ෂය වගේ මේ යුනිට් සිස්ටම් එකක් ඒකක පද්ධතියක් තියලා දෙනවා මේ ලංකාවේ. මේ ඒකේ මේ හම්බුණා පොඩිම අංශුවේ මේ සයිස් එක කියන්නේ පරමාණු කියලා පරමාණු 7ක් තජ්ජාරි 1යි තජ්ජාරි 7ක් රතරේණු 1යි එහෙම කියලා මේ ඒකක ක්‍රමයක්. මේ ඒකක ක්‍රමේ අන්තිමේ දෙර අංගුලි 1යි කියලා. අඟල් 1යි කියලා. එතකොට මේ අඟල් එකේ ඉඳලා ප්‍රමාණය අඩු කරගෙන ගියාම ඔය පරමාණු කියලා කියන එකේ සයිස් එක බැලුවහම මම ගණනය කළා මේ ඒක නිකන් හයිඩ්‍රජන් පරමාණුවේ සයිස් එකම තමයි. එතකොට ඒ කියන්නේ මොන හරි වෙන විදියකට පරමාණු වල ප්‍රමාණය විශාලත්වය දැනන් ඉඳලා තියෙනවා 5 වෙනි ශතවර්ෂයේ. දැන් 900 ගණන් වල තමයි ඇත්තටම ඔය එක්ස්රේ ක්‍රිස්ටලෝග්‍රැෆි කියලා තියෙනවා. එක්ස්රේ වලින් ඒක ඇත්තටම පරමාණු වල ප්‍රමාණය හොයාගත්තා කියලා කියන්නේ. හැබැයි දැන් අර 5 වෙනි ශතවර්ෂයේත් ඒකක ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. මේ පරමාණු වල සයිස් එක නැත්තම් ප්‍රමාණය පාවිච්චි කරලා. ඒ කියන්නේ හිත ඊට වැඩිය බලවත් වෙලා කරනවා. ඒ එසම පැටර්න් එක වැඩ කරන්නේ. ඒකට හිතේ පැටර්න් එක තමයි අපි මේ කොයි විදියට හරි නිරීක්ෂණය කරන්න වෙන්නේ. හිතේ පැටර්න් එක හැර වෙන එකක් නිරීක්ෂණය කරන්න බෑ. එතකොට පරම අණුවනේ. අතර පරමාණුව කියන්නේ පරමාණුව. ඒ කියන්නේ හිත තමයි පරම කියලා කියන්නේ. එතකොට පර කියන්නේ නිරීක්ෂකයා. නිරීක්ෂකයාට අණුව ගොඩනැගෙන එක තමයි අපි පරමාණුව කියලා කියන්නේ. අර ඔබවහන්සේ බොලින් පටන් ගත්ත අදහසටම එනවනේ. දැන් අරමුණ ගත්ත විදිය අනුව ඒ සමාධිය හරි ෆෝකස් එක හරි ගත්ත දේ අනුව තමයි ද්‍රව්‍ය ගොඩනැගෙන්නේ. තීරණය වෙන්නේ. ඒකවල ඔක ඇත්තටම ගත්තොත් නිරීක්ෂකයාට අනුව තමයි ගොඩනැගීම තියෙන්නේ. දැන් අපි හිතුවට අපි හරිම අර කියනෝනේ අපි හරි ඉන්ඩිපෙන්ඩන්ට් අය නිදහස් අය අපි හැමෝම
එක එක්කෙනාට නිදහස දකින්න පුළුවන් කියලා අපි එක්කෙනා එක එක්කෙනා විවිධ දේවල් තමයි දකින්නේ නේද? එහෙම එකම දේ දකින්න බෑ. හිතේ ස්වභාවය දකින්නේ මොකද දැන් ඇහුවොත් එහෙම ඔයා දකින්න පරමාණුවද මෙයා දකින්නේ කියලා. ලොකු පරමාණුව ගැන විග්‍රහයක් කරන්න කිව්වොත් එහෙම ඔයා දකින්න පරමාණු මොන වගේද කියලා හොත් උත්තරය අදිනත. එතකොට අන්තිමට තියෙන්නේ පනවගත්තු උපකල්පිතයක්. එහෙම මේ තාක්ෂණය කියලා ගන්න එකෙත් අමුතු කතාවක් නෑ. තව කොහෙන් ගත්තත් හිත මූලික නැති කිසිම අණුවක් ලෝකේ නෑ. හිතට අණුවයි අණුවයි. හිත පරම කරගත් අණුව තමයි පරමාණු. ඒක තමයි ඉතින් අන්තිම උපකල්පනේ නේ අන්තිම සත්‍යය. පරම අණුව ගැන තමයි පරම සත්‍යය කතා කරන්නේ. පරම කියන්නේ මොකක්ද එතකොට? ඊට එහා නැහැ කියන එක නෑ කියන්නේ. තව එහා නැහැ කියන දෙයට පරම සත්‍යය කියන වචනේ පරමාණුව කියන වචනේ එන්න කලින් බුද්ධ දේශනාවේ ඇතුළේ තිබ්බ වචනයක් තිබිලද? පරමත්ත කියන පරමත්ත. පරම අර්ථය. ඒ නිසා මේ ඒක අලුත් වචනයක් හරි අලුතෙන් හොයාගත්ත විද්‍යාවක් හරි කියලා කියන්නේ මොකද අලුතෙන් හොයාගන්න බෑ විද්‍යාව. ඒ කියන්නේ අලුත් එකක් හොයන්න බෑ. හිතේ පැටර්න් එකක් හැර ගොඩනගන්න වෙන මොකුත් නැහැ. හිතේ ගම තමයි නේද? ඔව්. ගොඩනගා ගන්න වෙන්නේ හිතේ පැටර්න් එකම තමයි. හිතේ ස්වභාවයම තමයි ගොඩනගන්නේ. ඒකට හේතුව හැමදෙන්නේ හැමෝම බලන් ඉන්නේ හිත දිහා නේ. ඔව්. ඒ කියන්නේ බලන්නේ අපි කෙනා කියලා කතා කළත් කෙනා කියන්නෙම හිතේ ගොඩනගෙන ස්වභාවය. ඒ කියන්නේ හිතේ ගොඩනගෙන ස්වභාවය තමයි අපි කෙනෙකුගේ නිරීක්ෂණයේ විදිහට අර්ථවත් කරා. ඒතර අන්තිමට බැලුවම මේක මනෝමය රූපයක්. දැන් අපි හිතන්නකො මෙහෙම දැන් අපි මොලේ කියලා විද්‍යාවෙන් ගත්තොත් මොලේ තියෙන කළු කුහරයක් නැද්දනේ. කියන්නේ අඳුර වලාවකින් වැහිලා නැතිද? එතකොට දැන් ඉස්කබල කියන්නේ කළු කුහරේ වගේ. ඔව්. එතකොට ආලෝකයක් නැහැ. ආලෝකයක් නැහැ. එතකොට මොලේ ඇතුළට කිසිම ආලෝකයක් ගමන් කරන්නේ නැහැ. එතකොට දැන් අපි හිතමු කිසිම ආලෝකයක් නැහැ. දැන් අපි හිතමු නිදිය ගත්තා කියලා. හරි. එතකොට නිදිය ගත්ත වෙලාවේ වැඩ කරනවනේ මොලේ කියලාම කියමුකෝ අපි දැන් විද්‍යාවට අනුව ගත්තොත්. එතකොට කොහොමද අඳුරු මොලේ ආලෝක රූප හදන්නේ? කොහොමද එතකොට අඳුරු මොලේ සද්ද හඳුනගන්නේ? කොහොමද අඳුරු මොලේ නින්දට ගියාට පස්සේ බාහිර ටච් එකක් ගැන කතා කරනවනේ කෝ බාහිර ටච් එක? කොහොමද ඒකට උත්තර දෙන්නේ? බාහිරේම හඳුනගන්නවයි බාහිරේ මත ආලෝක කදම්බයක් ඇවිල්ලා රූප පේනවා කියන කතාව නැහැනේ. නේ අපි නින්දට ගියාම නින්දෙත් ලෙවල් ගැන කතා කරනවනේ. එතකොට හීන දකින්න ලෙවල් එක කියලා කියන්නකො. එතකොට හීන දැකලා තියන්නේ මොලේ කියලානේ කියන්නේ. හරි දැන් ওই විදිහට බලුවොත්. එතකොට දැන් මොලේ කොහොමද හිතක් කතා කරන්නේ නෑ. දැන් කතා කරන්නේ. ඔර හිතා ගන්න බෑ කොහොමද මොලේ හීන දැක්කේ කියලා. බාහිර සම්බන්ධ වෙලා නම් මොලේ වැඩ කරන්නේ. කොහොමද මොලේ හීන දැක්කේ? නෑ අභියෝගයක් නෑ. ඒතර කොහොමද ඒ මොලෙන් ගමන් ගියේ? කෑම කෑවේ, රහ බැලුවේ, සුවඳ වින්දේ. වේදනාව වින්දනේ වින්දනේ ඉඩත් එක. ඒක ඒ වගේම දැනෙනවනේ නැත්ත. ඒ බේින් එක එදිරිම දැන. එහෙනම් අපි කල්පනා කරන්න ඕන එහෙමනම් එතන තිබ්බේ සම්පූර්ණයෙන්ම මොලේ මවන රූපයක්. එහෙනම් මොලේ කියන තැන අපි කල්පනා කළොත් එහෙම මොලේට නිකම්ම වන්න බෑ මොලේ ප්‍රත්‍යක්. හැබැයි මොලේම වල දිරන්නේ කොහෙන්ද කියලා හොයාගන්න වෙනවනේ. ඒක තමයි ගැඹුරු කතාව. අපි එතනදි කියන්නේ විඥානය කියලා. විඥානය කියන්නේ ගොඩනැගෙන එක. එහෙනම් නිරීක්ෂකයා කෙනෙක් නෙවෙයි කියන එක තමයි එතනින් කියන්නේ. මොකද එහෙනම් නින්දෙදි කවුද නිරීක්ෂණය කළේ කියලා. නින්දට ගියේ කවුද? දැන් නිදි වෙලාවේ මම නිදි කියලා සිද්ධියක් නැහැ. හැබැයි හීනේදී මම කියන්නේ නිතරම මොලේ ක්‍රියාකාරීත්වය නම් මම එතනක් පනවන්න බෑ. එහෙනම් මම කියන එක ගොඩනැගිල්ල
එහෙනම් අපි දැනගන්න ඕනේ හිත කියන්නේ තියෙන එකක් නෙවෙයි. හිත නිතරම තියෙන බවට ගත්ත උපකල්පනයක් මත ගොඩ නැගෙන එක. හිතත් අන්තිමේදී ඕවල් දාගත්තේ උපකල්පනයක්. හිතත් හිතාගත්ත එක. එහෙනම් කවදාකවත් වෙන අපි කල්පනා කරන්න ඕන අපි මේ ඇහැරිලා දකින්නවයි කියන සිද්ධියයි. නිදියගෙන දකින්නවයි කියන සිද්ධියයි සිද්ධි දෙකක් නෙවෙයි. අපි ඇහැරුණයි කියලා කතාවක් හදාගෙන තියෙනවා. ඇස් අරගෙන ඉන්නවා කියලා කතාවක් හදාගෙන තියෙනවා. ඒ හදාගත්ත කතාව දැඩිසේ මතයක් කරලා බස්සලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක සංස්ථාපනය කරලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳලා අන්න හරි. තහවුරු කරගෙන එතනින් ගැලවෙන්න බෑ. ඒ උපකල්පනය මත තමයි මේ සියල්ල තියෙන්නේ. මේක තවදුරටත් අපි ඉදිරියට කතා කරන්න ඕන මාතෘකාවක්. මම හිතනවා මේක මේ විද්‍යාවයි බුදුදහමයි කියලා අපිට දෙකක් කවලම් කරගන්න බෑ. විද්‍යාව විද්‍යාවමයි. අවිද්‍යාව අවිද්‍යාවමයි. ඇත්ත නොදන්නා බව අවිද්‍යාව. ඇත්ත දැනගෙන විද්‍යාව ගැන කතා කළොත් ඒක විද්‍යාව. ලෝකේ ඕනම දෙයක් ගැන සත්‍ය ස්වභාවයෙන් කතා කරනවා නම් ඒක විද්‍යාව. ඒ කියන්නේ ඇත්තටම තියෙන විදිහ විද්‍යාව තියෙන නැති විදිහ අවිද්‍යාව. ඒ කියන්නේ තියෙන විදිහ අපි බලාගෙන ගියාට පස්සේ කිසිම විදිහක් හම්බ වෙන්නේ නැහැ උපකල්පනයක් හැබැයි. අන්තිමට බැලුවම පරම ශුන්්‍යත කළු කුහරයක් ඇතුලේ සත්‍ය සිද්ධියක් මෙව්වා එනේ. ඒකට හේතුව අඳුර නැත්තම් ආලෝකය නැහැනේ. ඒ නිසා අඳුරට සාපේක්ෂව ගොඩනැගෙන ආලෝකයත් ආලෝකයට සාපේක්ෂව ගොඩනැගෙන අඳුරක් මිස අඳුර ආලෝකය කියලා තනි එකක ආලෝකය ගන්න හොඳයි නෑ. විද්‍යාවත් ඒකම තමයි තාක්ෂණයත් ඒකම තමයි කතාව එතනට දාලා බැලුවා නම් මේක පැහැදිලිද? යාම හිතන්න දෙයක් කියලා නතර කරනවා. මේක සෑහෙන මේ හොඳ තැනක් අපි එතනින් නවත්තලා ඊළඟට අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සාමාන්‍ය මේ කතාව ගැන කාර්යය අදහසක් තියෙනවා. නම් ඕක කොහොම වෙන්න බෑ විද්‍යාව වෙන අවිද්‍යාව වෙන ඕන කතා කරන්නත් කතා කරන්න විරුද්ධව පුළුවන්. ප්‍රශ්න අහන්නත් පුළුවන්. සාකච්ඡා කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපි හන එක එහෙම තියාගමු. එහෙනම් හවුදනේ බොහොම පින් ඔබ වහන්සේගේ අදහස් වලට. ඉතින් අපි මේ අන්රිලෙන්ට් හරහා ඒ නොනැවති නැවතීම දෙසට යන ගමනේ තාක්ෂණය විද්‍යාව කොහොමද අපි භාවිත කරන්නේ? ඒ ඉදිරියට දියුණු වෙනකොට කොහොමද ඒක වෙන්නේ? ඒ ගැන හිතන්නේ කොහොමද? මේ හිතන දෙයකින්ම තමයි මේ දේ වෙන්නේ කියලා අපි හොඳටම දැන් අපිට පැහැදිලි. මේ හිතන දේ තාක්ෂණය ඉදිරියට යන්නේ කොහොමද කියලා කියන එක ගැන තව විස්තර කතා කරන්න අපි නැවත වාරයක් හමුවෙමු. එහෙනම් බොහොම